හායි හැමෝටම. ඉතින් අපේ ගමේ තියෙන දහම් සෙවන ළමා සමාජයේ හැම අවුරුද්දක් අවසානයේම ළමා සමාජයේ ළමයි ටිකත් එකතු කරගෙන චාරිකාවක් යනවා. ඉතින් මගේ කැම්පස් එකේ තිබ්බ වැඩත් එක්ක මට මේ චාරිකාවට අවුරුදු ගාණක්ම සම්බන්ධ වෙන්න බැරි වුණා. ළමා සමාජයේ හිටපු සමාජිකයෙක් විදියට මේ හැම යන චාරිකාවකටම අපිටත් ආරාධනාවක් ලැබෙනවා. ඉතින් අද කොහොම හරි මගේ කැම්පස් එකේ වැඩ ඉවර නිසා මම මේ චාරිකාවට සම්බන්ධ වෙන්න හිතුවා. මේක දවසේ චාරිකාවක් නිසා අපි තෝරගත්තේ රත්නපුර බලංගොඩ අලුතින් ඉදිවුණු කූරගල පුදබිම. මේක තමයි අපි යන බස් එක. සවුන්ඩ්ස් ලයිට්ස් හොඳට තියෙනවා. හැබැයි එක වෙලාවකට කරදරයි. හැබැයි එක වෙලාවකට විනෝදයි. අපි යන්න පිටත් උනේ සාමාන්‍යයෙන් 6ට විතර. ඉතින් බස් එකේ අරම පිස්සුවෙන් වගේ නටනට ඇවිල්ලා මේ වගේ view එකක් දකිද්දී මහන්සිය කොහේ යනවද මන්දා. ඉතින් එතන තිබ්බ ගල්තලාවක ඉඳගෙන අපි කෑම කාලා තමයි පන්සල ඇතුළට යන්නේ. ඉතින් ගමේ ළමා සමාජ වැඩ කටයුතු ගැන ගොඩක්ම හොයලා බලන විද්‍යෝදය පිරිවෙනේ ආචාර්යවරයෙක් වෙන අපේ පොඩි හාමුදුරුවන් වහන්සේගේ ගෝලයෙක් තමයි මේ පන්සලේ දැනට බලාගන්න නායක හාමුදුරුවෝ විදියට ඉන්නේ. පන්සලේ මොන පැත්තෙන් බැලුවත් මේ පේන view එක මාරම ලස්සනයි. අපි මුලින්ම යන්න ඕන මේ නැව ඇතුළට. ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන්නේ මේ නැව ඇතුලේ හදලා තියෙන කුටියක් ඇතුලේ. ඉතින් ඊට කලින් අපි ගියා පොඩි හාමුදුරුවන් වහන්සේ බලන්න. ඊට පස්සේ තමයි අපි නැවට ඇතුළු වුණේ. අපි එතනට යද්දි 10 විතර ඇති. ඒ නිසා දහවල බුද්ධ පූජාව පූජා කරන තේවාවටත් අපිට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. සම්බන්ධ වුණු ගොඩාක් අතීත කතා තියෙනවා. බ්‍රාහ්මී අක්ෂර සහිත ගල්ලෙන් ආරණ්‍යය තියෙනවා. ඉතින් මේ ආරණ්‍ය සේනාසනවල භික්ෂුන් වහන්සේ වැඩ ඉඳලා තියෙනවා. ඉතින් කූරගල පුදබිම අලුතින් ඉදුණු විහාරස්ථානයක් වුණාට මේක අනුරාධපුර යුගයේ සිටම පැවති බෞද්ධ පූජනීය ස්ථානයක් කියලා මේ භූමියේ තියෙන සමහර සාක්ෂි පසුබිමෙන් අපිට හොයාගන්න පුළුවන්. ඉස්ලාම් භක්තිකයන්ට වන්දනාමාන කිරීම සඳහා මස්ජිදයක්ද මේ භූමියේ නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් බෞද්ධ ආගම වගේම ඉස්ලාම් භක්තිකයන්ටත් මේ භූමිය සමග සම්බන්ධයක් තියෙනවා කියලා ගොඩක් ලිපිවලින් තහවුරු කරලා තියෙනවා. කඳු වැටි, වනාන්තර, නිල්වන් කුඹුරු මේ වගේ දෙකොම් කළු බිමක තමයි කූරගල පිහිටලා තියෙන්නේ. ඉතින් මේ කූරගල පුදබිමේ මහරහතන් වහන්සේලා වැඩ සිටි ගල්ලෙන් 13ක් වටිනවා කියලාත් සොයාගෙන තියෙනවා. මේ වගේ දීර්ඝ ඉතිහාසයකට කූරගල උරුමකම් කියනවා. ඉතින් මේ වගේ ගල්ලෙනක් බලන්න තමයි අපි මේ යන්නේ. ඉතින් මේ වනාන්තරයක් මැදින් තමයි අපිට යන්න තියෙන්නේ.
කූරගල මානව ඉතිහාසය බලංගොඩ මානව යුගය දක්වා ඇදී යනවා. මේකේ මධ්‍ය ශිලා යුග මානවයාගේ ශේෂය 2013 වසරේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කරපු කැණීම් වලදී හම්බ වෙලා තියෙනවා. ඉතින් අපි මේ දැන් ආවේ ඔයාලා දැක්ක මස්ජිදේ ළඟ තිබ්බ ගල් පර්වතය උඩටම. අපි චෛත්‍ය මළුවට හැන්ද වෙලා යන්න හිතන් අපි දැන් යන්න හදන්නේ ඒ ළඟම රක්ෂිතයක් ඇතුලේ පිහිටලා තියෙන හුණුගල් පොකුණ බලන්න. ඉතින් අපි යන දවසේ මාරම ක්‍රවුඩඩ්. ඒ නිසා හුණුගල් පොකුණේ ලස්සන ෆොටෝස් ටිකක් ගන්න මට බැරි වුණා. මේ වගේ පාරක යන්න බැරි වාහනයක නම් එන්නේ මේන් රෝඩ් එකේ ඉඳලා කිලෝමීටර් 4ක් විතර අපි ඇතුළට යන්න ඕනි පයින්. හැබැයි ඒ යන පාර මාරම ලස්සනයි. ඒ හින්දා ලොකුවට මහන්සියක් දැනෙන්නේ නැහැ. මම ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝස් ටිකක් ඇඩ් කළා වීඩියෝ එකට. ඇත්තටම මේ තරම් ලස්සනයි එතන. චෛත්‍ය මළුවට යන්න ඕනේ නිසා අපි ආයෙත් ආවා කූරගල පන්සලට. මේ වෙලාව තමයි මම හිතන්නේ කූරගල පන්සල ලස්සනම වෙලාව. මොකද ඊළ බහින වෙලාව. ඉතින් හවසට කූරගලට පේන්නේ මම හිතන්නේ මායාකාර අහසක්. ඊට පස්සේ අපි ටිකක් කළුවර වැටුනම චෛත්‍ය මළුවට යන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් ටික දුරක් උඩට යන්න ඕනේ චෛත්‍ය මළුවට යන්න. චෛත්‍ය මළුව එහා පැත්තේ සුමන සමන් දේව ප්‍රතිමාව තියෙනවා. ඉතින් ඒකත් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් අපි ආයේ පහළට බහින්න හදද්දී අහස වෙනස් වුණා. පොඩි හිරිපොළ වැස්සකුත් ගියා. ඊට පස්සේ ටික වෙලාවකින් ලොකු මීදුමක් ආවා. ඇත්තටම කියනවා නම් අපි පහළට බහිද්දී චෛත්‍ය පේන්නේ නැති වෙන තරමට මීදුමෙන් වහගත්තා. ආයේ ලස්සන ට්‍රිප් එකකින් හම්බ වෙමු. බයි.